මේ සැප්තැම්බර් මාසේ පින්කොලි පබ්ලිකේෂන්ස් වෙතින් චුටි බබාලා වෙනුවෙන් කරපු අලුත්ම පොත් කට්ටලේ තමයි මේ. මේ තියෙන්නේ පින්කොලි මැජික් ෆොනික්ස් සීරීස්. ගොඩක් පේරන්ට්ස්ලා අපෙන් අහනවා අපි ගාව ෆොනික්ස් බුක්ස් තියෙනවද කියලා. ඒකට හේතුව අපේ ඇක්ටිවිටීස් අපේ බුක්ස් බබාලා කරන්න හරිම ආසයි වගේම මේ දේවල් වලින් බබාලා හරිම ඉක්මනට ඉගෙන ගන්න නිසා. ඉතින් ඒක නිසාම අපි හිතුවා බිගිනර් රීඩර්ස්ලාට ඒ වගේම තාමත් ඉංග්‍රීසි රීඩින් වල ස්ට්‍රගල් කරන බබාලාට වර්ඩ්ස් බිල්ඩ් කරන්න උදව් කරන්න හරියටම ෆොනික්ස් සවුන්ඩ්ස් ටික කියලා දෙන්න ඉංග්‍රීසි සීරීස් එකක් ස්ටාර්ට් කරන්න ඕනි කියලා. ඉතින් ඒ අනුව තමයි අපි මේ පොත් කට්ටලේ නිර්මාණය කරේ. මේකේ පොත් 7ක් තියෙනවා. ඒ වගේම ෆ්ලෑෂ් කාඩ් සෙට් එකක් තියෙනවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ මුලින්ම ෆ්ලෑෂ් කාඩ් සෙට් එකක් ඉන්ක්ලූඩ් වෙනවා. මේකේ සිංහල සවුන්ඩ් එකත් එක්ක තමයි මේ ෆ්ලෑෂ් කාඩ් එක හදලා තියෙන්නේ. ඒ වගේම මැජික් ෆොනික්ස් 1 බුක් එක වෙනද වගේම අපි ඇට්‍රැක්ටිව් ඇක්ටිවිටීස් ගොඩක් දාලා තිනවා. මැජික් ෆොනික්ස් 2 ඒ වගේම මේ බුක්ස් දෙක කරපු බබෙක්ට හරිම ලේසියෙන් කියවන්න පුළුවන් විදියට අපි සරල විදියට ලස්සන කතා ඉන්ක්ලූඩ් කරලා ස්ටෝරි බුක් 5ක් නිර්මාණය කරා. මේ තියෙන්නේ අපේ ස්ටෝරි බුක්ස් 5. ඉතින් මේක විශේෂයෙන්ම ફોකස් කරලා තියෙන්නේ එක එක vowel sounds වලට. එතකොට short A sound එකට මේ බුක් එක, mad cat sad rat, the hot pot short O sound එකට, dig 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 short I sound එකට, Ken and Jen short E sound එකට. ඒ වගේම the cub and the bug short U sound එකට. ඉතින් මේ බුක්ස් වල තියෙන විශේෂත්වය මොනවද? මේ බුක්ස් මොනවද කියලා අපි දැන් බලමු. මේ තියෙන්නේ අපේ ෆ්ලෑෂ් කාඩ් සෙට් එක. මේකේ තියෙන ස්පෙෂලිටි එක තමයි අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ සිම්පල් ලෙටර්ස් විතරයි. මොකද ෆොනික්ස් බබාලට කියලා දෙන්නේ සිම්පල් ලෙටර්ස් පාවිච්චි කරලා. ඒ වගේම මම මෙතන කැපිටල් ලෙටර් එකක්වත් පික්චර් එකක්වත් දාලා නැහැ. බබාට හරිම විදියට මේ ෆොනික්ස් කියලා දෙන්න ඕනි නිසා. ඒ වගේම මේක පිටිපස්සේ ෆොනික්ස් සවුන්ඩ් එක සිංහලෙන් තියෙනවා. එතකොට දෙමව්පියන්ට පුළුවන් එයාලා ෆොනික්ස් සවුන්ඩ් එක හරියට දන්නේ නැති වුණත් මේක පිටිපස්සේ බලලා බබාට හරිම සවුන්ඩ් එක කියලා දෙන්න. බබාගේ පැත්තට අකුර පෙන්නනකොට අපේ පැත්තට තියෙන්නේ හරිම සවුන්ඩ් එක සිංහලෙන්. ඉතින් හරිම ලේසියෙන් බබාට මේ ෆ්ලෑෂ් කාඩ්ස් අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් එතකොට බබාලා හරිම ඉක්මනට ඉගෙන ගන්නවා මේ ලෙටර් සවුන්ඩ්ස්. එතකොට බබාට රීඩ් කරන්න පුළුවන් හරි ඉක්මනට. ඒ වගේම මම මෙතනදී ෆ්ලෑෂ් කාඩ්ස් වලට පාවිච්චි කරලා තියෙන yellow color එකට හේතුව බබාලගේ ඇට්‍රැක්ෂන් එක මනෝවිද්‍යාත්මකව ගන්න පුළුවන් හොඳම කලර් එකක් තමයි yellow කියන්නේ. එතකොට එයාට ඉක්මනට මේවා මතක හිටිනවා. ඒ වගේම තමයි මෙතනදී vowel sounds වලට මම cards වැඩිපුර use කරලා තියෙනවා words build කරන්න ලේසි වෙන්න. මොකද මේ flash card set එකෙන් ඔයාලට බබාට අකුරු කියලා දෙනවා වගේම words build කරන්න තව ගොඩක් activities කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ magic phonics book 1. ඉතින් මෙතනදී අපි විශේෂයෙන්ම focus කරා මුලින්ම beginning sound බබාලට practice කරන්න. ඒ වගේම ඊට පස්සේ vowel sounds වලට තමයි අපි මේ books හදලා තියෙන්නේ. එතකොට මේකේ මුලින්ම short A sound එක, A sound එකත් එක්ක two letter word එකක්, at, am මේ වගේ word families එක්ක බබාලට එක එක අකුරු එකතු කරලා වචන ගොඩ නගන්න. එතකොට CVC words build කරන්න logic එක කියලා දෙනවා. ඉතින් එතකොට මේක බබෙක්ගේ ඔළුවට ගියාට පස්සේ බබෙක්ට ඕනි තරම් වචන build කරලා හරිම ලස්සනට මේ වචන එකතු කරලා කියවන්න පුළුවන්. දැන් මෙතන at, එතකොට k add කරාම cat, r add කරාම rat මේ වගේ අපි බබාලට කියලා දෙනවා මේකේ logic එක. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ ඒ වචන වලින් දැන් short A sound එක නම් rat, cat, mat මේ වගේ words තියෙනවානේ. මේ වගේ ගොඩාක් use වෙන වචන ගොඩාක් දාලා තිනවා. ඒ වයින් අපි activities ගොඩක් තියෙනවා. ඒකට බබාලා මේ වචන ආයි read කරලා මේ activities කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මේ book එකේ short A sound එකයි short O sound එකයි තමයි අපි කියලා දෙන්නේ. ඒවයි word families එක්ක. එතකොට මේ short A sound එක practice කරපු බබෙක්ට අපේ මේ story book එක හරිම ලේසියෙන් කියවන්න පුළුවන්. ඉතින් එතනදී පාවිච්චි වෙච්ච වචන තමයි අපි මෙතෙන්ට ගොඩක්ම දාලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපේ මේකේ objective එක වෙන්නේ මේ books ටික කරාට පස්සේ මේ story books වලින් බබාට reading start කරන්න පුළුවන් හරිම ලේසියෙන්. එතකොට අපේ magic phonics 2 එකෙන් short I sound එක, U sound එක, E sound එක අපි කියලා දෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන id කියන එකෙන් අපි කොහොමද බබාලා එක එක අකුරු දාලා එක එක වචන build කරන්නේ. ඊට පස්සේ ඒ වයින් අපි activities ගොඩක් දීලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ answer sheets. ඉතින් ඔයාලට මේකේ මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් answer sheets බලන්න. ඒ වගේම personally මාව contact කරන්න පුළුවන් book එක පිටිපස්සේ තියෙන
ෆෝන් නම්බර්ස් වලට. ඒ වගේම ෆොනික් සවුන්ඩ්ස් වල ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ ෆ්ලෑෂ් කාඩ්ස් වල සිංගල් සවුන්ඩ් එක තියෙන නිසා ඔයගලන්ට ගොඩක් ලේසි. අපේ ෆොනික්ස් බුක් 1 and 2 කරපු බබෙක්ට හරිම ලේසියෙන් අපේ ස්ටෝරි බුක්ස් ටික රීඩ් කරන්න පුළුවන්. මොකද මේ බුක්ස් වල අපි ගොඩාක් ඇක්ටිවිටිස් දෙනවා බබාලට මේ CVC words රීඩ් කරලා කරන්න. එතකොට ඒවා ප්‍රැක්ටිස් කරපු බබෙක්ට හරි ලේසියෙන් මේ ස්ටෝරි බුක්ස් රීඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ෆොනික් සවුන්ඩ්ස් ටිකක් දාන්න මේ විදිහේ CVC words ටික රීඩ් කරන්න පුළුවන් බබෙක්ට කියවන්න පොත් හොයාගන්න හරිම අමාරුයි. ඒකට හේතුව ගොඩක් පොත්වල අමාරු වචන තියෙනවා. sites words අමාරු ඒවා යූස් කරලා තියෙනවා ගොඩක් පොත්වල. beginner level එකේ books වල උනත්. ඉතින් ඒක නිසා අපි හිතුවා බබාට confident එක වැඩි කරන්න පුළුවන්. බබාට කියවන්න පුළුවන් කියලා positive vibe එකක් දෙන විදියට මේ CVC words විතරක්ම පාවිච්චි කරලා හරිම ලේසියෙන් බබාලට go through කරන්න පුළුවන් පොතක් හදන්න. ඉතින් මෙතනදී මම හිතුවා දැන් බබාලා short A sound එක ඉගෙන ගත්තට පස්සේ short A sound එක විතරක් focus කරලා කතා පොතක් හදන්න ඕනේ කියලා. මෙතනදී අපි mad cat sad rat හැදුවේ එහෙමයි. මෙතනදී අපි mainlyම පාවිච්චි කරලා තියෙන CVC words short A sound එක vowel A එක use කරලා එන අකුරු තුනේ වචන තමයි ගොඩක්ම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් හරි ලේසියෙන් බබාලට කියවන්න පුළුවන්. ඒ වගේම හරිම colourful pictures, high quality images පාවිච්චි කරලා තියෙනවා. ස්ටෝරි එකෙන් පස්සේ ස්ටෝරි එක සම්බන්ධව ඇක්ටිවිටිස් අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. හරිම ලේසියෙන් බබාලට හරිම ආසාවෙන් කරන්න පුළුවන්. ඒ වගේම sites word මොනවද අපි මෙතන use උනේ? ඒ වගේම මේ words වලට ඇක්ටිවිටිස් ගොඩක් අපි මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම අපි අන්තිමට parents ට note එකක් දීලා තියෙනවා මේ books කොහොමද බබත් එක්ක කරන්න කියලා. ඊගාව පොත තමයි The Hot Pot. මේක short O sound එක. එතකොට මෙතනදී අපි focus කරන්නේ O sound එක. Hot pot, hot pot, the pot is hot මේ වගේ O sound එක එන වචන තමයි ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් එතකොට බබා හොඳට මේ O sound එකත් එක්ක එන CVC words ඉගෙන ගන්නවා. ඊගාව එක තමයි dig. මේක short I sound එක. මෙතන Tim is a kid. එතකොට I sound එක තමයි mainlyම focus කරලා තියෙන්නේ. එතකොට බබෙක්ට එක් sound එකෙන් sound එකට වෙනම මේ story books develop කරලා තිනවා හරිම ලේසි ඉගෙන ගන්න. මේක short E sound එකට තමයි Ken and Jen හදලා තියෙන්නේ. totally different stories තමයි මේවයි තියෙන්නේ. බබාලට හොඳ පාඩමක් ඉගෙන ගන්නත් පුළුවන් විදිහේ හොඳ stories, ලස්සන pictures මේකට පාවිච්චි කරලා තියෙනවා. මේක short U sound එකට the cub and the bug, cub, bug මේ වගේ ඒ එකම sound එකකින් යන 3 letter words තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එකම pattern එකත් එක්ක බබාලා හරි ලේසියෙන් ඉගෙන ගන්නවා සහ read කරනවා. ඒ වගේම මේ වගේ පොතක් read කරාට පස්සේ ඉතින් හොඳ confident එකක් එනවා බබෙක්ට මට පොත් කියවන්න පුළුවන් කියලා. ඉතින් මේ සාහිත්‍ය මාසයේ ඔයාලා ආසම story books මිලදී ගන්න ගමන් ඔයාගේ බබාට English readings පටන් ගන්න අරන් දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි Pinkoli Magic Phonics series එක. ඉතින් මේ beginner reading set එක බබාට ගොඩාක් වැදගත් වෙයි. එයාගේ රීඩිං ස්ටාර්ට් කරන්න. මේ සෙට් එකට ඉන්ක්ලූඩ් වෙන මේ පොත් 7යි ෆ්ලෑෂ් කාඩ් සෙට් එකයි ඔක්කොම ඔයාලා මිලදී ගන්නවා නම් ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න අපි ලෑස්ති හඳුන්වා දීමේ මිල විදියට. ඒ වගේම ඔයාලා ඉන්ඩිවිජුවල් බුක්ස් පර්චේස් කරනවා නම් 10%ක ඩිස්කවුන්ට් එකක් සැප්තැම්බර් මාසය තුලදීම ඔයාලට ලබා ගන්න පුළුවන්. ෆ්ලෑෂ් කාඩ්ස් වලින් නම් සීමිත තොගයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාගේ බබාටත් Pinkoli Magic Phonics series එක දැම්ම ඕඩර් කරන්න. දැම්ම අපිට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා pinkoli.com දැම්ම ඔයාගේ ඕඩර් එක ප්ලේස් කරන්න. ඉක්මන් කරන්න.